හිතන රහයි කියලා. අරන් බලනකොට දුන්න. අනේ අක්කෝ. රහනේ. ඒ රහණයි කියලා කියන්නේ. යුවනාස් ඩයිරි එන්න අපිත් එක්ක ලෝකේ ජනප්‍රියම හෝල්සේල් shopping store එකක් වෙච්ච කොස්ට්කෝ එකට යන්න. මොනා කරන්නත් කලින් කාලා ඉන්න ඕන හින්දා අපි ආවා කොස්ට්කෝ එකේ ෆුඩ් කෝට් එකට. මෙතන අඩුවට පීසා, හොට් ඩොග්, අයිස්ක්‍රීම් වගේ තවත් කෑම ಜಾති ගොඩක් ගන්න පුළුවන්. ඔන්න ඉතින් අපි කාලා වැඩේ පටන් ගත්තා. මෙතනට ඇතුල් වෙන්න පුළුවන් membership එක තියෙන අයට විතරයි. ඇතුළට එනකොටම ඉලෙක්ට්‍රොනික් සෙක්ෂන් එක. ඉතින් TV, හෙඩ්ෆෝන්, ස්පීකර්ස් වගේ ගොඩක් ගැජට් මෙතන තියෙනවා. මේ සමහර TV දැක්කාම ගෙදර බිත්තියට වඩා TV එක ලොකුද කියලා හිතෙනවා. හෙඩ්ෆෝන්, කැමරා, කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලට නම් මරුප සෙක්ෂන් එක. ඉතින් මේ ඔයාලා දකින්න වගේ බ්‍රෑන්ඩඩ් වොච්, ඒ වගේම නෙක්ලස් වර්ග, ඉයරින්ග්ස් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. බොඩි වොෂ්, ෂැම්පූ, ක්‍රීම්, ප්‍රෝටීන් සප්ලිමන්ට්, මිල්ක් පවුඩර්, මෙඩිසින් සෙක්ෂන් එක තමයි ඔයාලා මේ දැන් දකින්නේ. අපේ දෙයක් තියෙනවා. සමහන් දැක්කහමත් ආස හිතෙනවා. ලංකාව මතක් වෙනවා. කොස්ට්කෝ එකේ තියෙන විශේෂත්වය තමයි බල්ක් සයිස් එකට තමයි මෙතන අයිටම් හැම එකක්ම තියෙන්නේ. ඉතින් මාස ගානකටම ඇති. සමහර වෙලාවට අවුරුද්දකට වුණත් ඇති වෙයි. මුලදිම මම කිව්වනේ membership එක තියෙන අයට විතරයි මෙතනට එන්න පුළුවන් කියලා. ඉතින් අපිට membership එක ගන්න 10500ක් වගේ මුදලක් වුණා. clothing items, pillows, blanket, household items section එක තමයි මේ තියෙන්නේ. ගෙදර තියනවා කියලා දැනගෙන තව එකක් ගන්න හිතෙනවා. ඒක තමයි Costco Magic එක. toy section එකට පොඩි ළමයි එක්ක ආවොත් මෙතනින් අඬන්නේ වැඩිපුරම ළමයිද අම්මලද තාත්තලද කියලා හිතාගන්න බෑ. අඩු ගානට හොඳම quality එකකින් මාරම ලස්සන ටොයිස් වර්ග මෙතනින් ඔයාලට ගන්න පුළුවන්. මේක ඔන්න ඉතින් අපි මේ යන්නේ ෆේවරිට්ම සෙක්ෂන් එකට. ෆුඩ් සෙක්ෂන් එක. මෙතනින් තමයි ඇත්තම ඇඩ්වෙන්චර් එක පටන් ගන්නෙ. මෙතනින් ඔයාලට ආසම ඕනම පළතුරක් ගන්න පුළුවන්. ලස්සනට ඩිස්ප්ලේ කරලා තියෙන හින්දා හිතනවා ක්වොලිටි එකත් හොඳයි කියලා. මීට කලිනුත් අපි මෙතනින් පළතුරු වර්ග අරන් කාලා තියෙනවා. ඇත්තටම කිසිම ගැටලුවක් නැහැ. මීදී, ඇපල්, අඹ, කොමඩු, අනාසි, පීච්, ඒ වගේම කිවි, මේ වගේ තවත් ගොඩාක් පළතුරු වර්ග තියෙනවා. ඔයාගේ චොක්ලට් ඔන්න ඉතින් ඩයට් කරන කෙනෙක් මෙතනට ආවොත් ඩයට් ප්ලෑන් එකේ එන්ට්‍රන්ස් එක ගාවම නැති වෙනවා. අවශ්‍ය කරන බඩ ටිකත් යන්න. යන් එහෙනම්. එහෙනම් දිහාරෙන්න. බේකරි සෙක්ෂන් එකට ආවහම කේක්ස්, මෆින්, බ්‍රෙඩ්, පේස්ට්‍රි ඒ සුවඳ වෙනමම ලෙවල් එකක්. බලන්නකෝ මේ කේක් වල ලස්සන. ඇත්තමයි මේ කේක් ටික දැක්කාම බර්ත්ඩේ එකක් නැති වුණත් බර්ත්ඩේ එකක් මවා ගන්න හිතෙනවා.
ජැපනීස් ප්‍රොඩක්ට් වගේම ලෝකෙ විවිධ රටවලින් ආපු ෆුඩ් අයිටම්ස් ගොඩක් තියෙනවා. ජැපෑන් වල ඉන්න කෙනෙක්ට වගේම ෆොරින් ප්‍රොඩක්ට්ස් හොයන කෙනෙක්ටත් මේක හොඳම තැනක්. ලංකාවට යනකොට ගොඩක් අය මෙතනට ඇවිල්ලා තමයි බඩු ගන්නේ. මොකද පොකට් එකටත් ලොකු ඉතුරුවක් හම්බෙනවා. ඇත්තටම shopping list එකේ තිබ්බේ item කීපයක් දැන් කාට් එකේ කොච්චර තියෙනවද කියලා මමත් බලන්නේ නැහැ. Costco වලට ආවම shopping list එක recommendation එකක් විතරයි. rule එකක් නෙවෙයි. store එකේ ප්‍රමාණය දැක්කම shopping cart එකට GPS එකක් දාන්න ඕනේද කියලාත් හිතෙනවා. එක section එකකින් තව section එකකට යන්නත් ගමනක් තියෙනවා. cooking oil, sauce, noodles, frozen foods සහ තවත් grocery items ගොඩක් මෙතනින් ගන්න පුළුවන්. ඔන්න ඉතින් ඇතුලේ ඉන්නවා තේරුණෙත් නැහැ. හස්බන්ඩ්ගේ පොකට් එක හිස් වෙනවා තේරුණෙත් නැහැ. මගේ වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්න, like කරන්න අමතක කරන්න එපා. bye bye.